ඔන්න ඉතින් අපි කොස් ඇට වලින් හදන රස කෑම එක හදන්න යන්නේ. බලාගෙන ඉන්නකෝ. ඉතින් කොස් ඇට ටික මේ විදිහට හොඳට කබලේ බැදිලා තියෙන්නේ දැන්. මේක හොඳට පිටි තියෙන කොස් ඇට එකක්. ඉතින් අපි දාගන්නවා ඉස්සෙල්ලම් වන් ගෙඩියට ගම්මිරිස් ටිකක්. ගම්මිරිස් ටිකකුයි ලුණු ටිකකුයි දාලා මේක අපි හොඳට කුඩු කරගන්නවා. ඊට පස්සේ අපි එකතු කරගන්නවා හොඳට කබලේ බැදගත්ත කොස් ඇට ටික, පොතු කරගත්ත කොස් ඇට ටික. ඉතින් මේකත් මේ විදිහට වංගෙඩිය හොඳට කොටා ගන්නවා මේක පිටි වෙනකන්. පොඩ්ඩක් කෑලි තියෙන්න තමයි අපි ගත්තේ. හැබැයි මේක හොඳටම අඹර ගත්තාමත් බ්ලෙන්ඩරේට දාලා අඹර ගත්තාමත් හරිම රසයි. ඊට පස්සේ අපි එකතු කරනවා පොල් ටිකක්. ඊට පස්සේ සීනි ටිකකුත් එකතු කරනවා. ඉතින් මේ සීනි ටිකයි පොල් ටිකයි එකතු කරලා අපි ආපහු මේක කොටා ගන්නවා. ඊට පස්සේ දැන් අපි මේ මිශ්‍රණය මේ විදිහට අයින් කරගන්නවා. ඉතින් ඔයාලට මොන හරි මේකේ අඩුපාඩු තියෙනවා නම් ඒ රස ආපහු එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ විදිහට අපි අග්ගලා ටික හදා ගන්නවා. මේ බලන්නකෝ දැන් කොහොමද මේ අග්ගලා ටික දැක්ක ගමන් කන්න ආසයි හිතෙනව නේද? හරිම රසයි. මොකද මේකේ පිටි ගතිය හොඳටම තියෙන කොස් ඇට වලින් තමයි අපි මේක හදලා තියෙන්නේ. ඉතින් දැන් මගේ කහට කෝප්පේ රෙඩි වෙනවා. මොකද මේකත් එක්ක හරියන්නේ කහට කෝප්පයක්. ඉතින් කහට කෝප්පෙත් අරගෙන ගිහිල්ලා පිල උඩ වාඩි වෙලා මේකෙන් අග්ගලයක් කනකොට කොහොමද?